පුක නෙමෙයි පූප. යටින් ගිහින් මෙහෙන් එන්න. ටෝක් විත් චානු කිය යන්න ඕන. ටෝක් විත් චානු. ටෝක් විත් චානු. කුණුලුණු කතාවට උත්තරේ දෙන්න. කුණුලුණු නෙමෙයි කුණුලුණු. කුණුලුණු කතාවට උත්තර දෙන්න ඕන. හරිද? කුණුලුණු කතාව මම කියන්නම්. මෙහෙම ගත්තා. ටෝක් විත් චානු කූ කියාගෙන එන්න ඕනේ. පාරක් එද්දා. නෑ තුන් පාර. ප්‍රශ්නේ වටිනවද නැද්ද? ආයේ හොඳ ප්‍රශ්නයක්. ටෝක් විත් චානු. ඔයාගේ නම කියන්නකෝ බලන්න. අදීශි මල්ක. අදීශේ මල්ක. කොහමද කතා කරන්නේ ගෙදර? අදීශ කියන්න බලන්න. කොහෙද ගම අදීශ? මස්කෙලි. හොඳයි. මස්කෙලි කියන්න බලන්න මොකද්ද මේ ලියලා තියෙන්නේ? අයන්නෙන් පටන් ගන්න පළතුරු පහක් කියන්න. අන්න හරි. අයන්නෙන් පටන් ගන්න පළතුරු පහක් කියන්න ඕන. අඹ 1යි. අන්නාසි 2යි. ඇපල් වෙන්න බෑ. අයන්න බෑ. අඹයි. අඹ 1යි. අන්නාසි 2යි. අනෝදා 3යි. අන්නාස් අලිපේර 4යි. අඹ කිව්වා. අනෝදා අඹ කියන්නේ පළතුරු. අනෝදා කිව්වනේ. ආන්දා වෙන්න බෑ. ආන්දා මූදේ ඉන්නේ. අනෝදා කිව්වා. අලි ගැටපේර කිව්වා. අයන්න අකුරෙන් පටන් ගන්න පළතුරු පහ. අනෝදා කිව්වා. අඹ කිව්වා. අන්නාසි කිව්වා. අලිපේරත් කිව්වා. ඇපල් වෙන්න බෑ. ඇඹරෙන්න බෑ. කිව්වා. එතකොට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේ. ඒකනේ පහෙන් හතරේ පොඩින් කොහොමද ඒක? ඒකනේ ඒකේ පොඩි අවුලක් තියෙනවා. හරි මම ඒක කියලා දෙන්නම්. හරිද? ඊට කලින් ඊළඟ ප්‍රශ්නේ එන්නකෝ. ලක්ෂිත මොකද්ද ප්‍රශ්නේ? පාන් කියන්නේ පෘතුගීසි භාෂාව. එතකොට පාන් වලට සිංහලෙන් මොනවද කියන්නේ? ඉතින් අපිට පාන්ද නේද? පාන් කියන්නේ පෘතුගීසින් ගෙනාපු භාෂාව. එතකොට පාන් වලට මොකද්ද කියන්නේ සිංහලෙන්? කිරමනාගල්. නෑ. කිරමනාගල් කියන්නේ මේ රැවුල බාලා ගාන එකනේ ඒ කාලේ. මොකද්ද? එතකොට අපි මෙච්චර කාලයක් අපි ඇයි මට පාන්ද කියලාත් අහනවා නේද? නයිකයිද රෝස් පාන් කියලාත් අහනවා. එතකොට පාන් කියන්නේ මොකද්ද? දන්නේ ලොකු ප්‍රශ්නයක් නේ. එහෙනම් ඔයාලට දඬුවමක් දෙනවා. දැනගන්න කැමතිද? මේනම් මේ අත් දෙක උස්සගෙන මේ කල්ලගෙන එක අතේ මේ අත උස්සන්න. කියන්නේ ටෝක් විත් චානු කියලා මේ ගහ තුන් පාරක් වටයක් ගහන්න ඕනේ. මේ යටින් ගිහින් මෙහෙන් එන්න. ටෝක් විත් චානු කිය යන්න ඕනේ. ටෝක් විත් චානු. හරි. අප්පුඩියක් දෙන්න ඕනේ ළමයි. මොකද්ද මේ බලාගෙන ඉන්නේ? පාන් වලට අපි කියන්නේ පූප. ඔව්. පූප ළමයි පූප. පුක නෙමෙයි පූප. දැන් අලුත් දෙයක් දැනගත්තද? සතුටුයිද? නම්බරේ මොකද්ද ඔයාගේ? 8. දත් මැදලා නාලෙන් ඔන්න ගියා දත් මැද්දා. හරි ඊළඟට එන්න. පුතාගේ නම කියන්නකෝ බලන්න. දිනුලි මෙතුන්ෂා. එතකොට ගෙදර කොහොමද කතා කරන්නේ? දිනු කියලාද? නෑ තිනුලි මෙතුන්ෂා. නෑ ගෙදර කොහොමද කතා කරන්නේ? දෝනි කියන. දෝනි කියන්න බලන්න. ප්‍රශ්නේ කියවන්නකෝ බලන්න දෝනිගේ. හැමෝම දන්න ඉංග්‍රීසි සින්දුවක්. මොකද්ද? හැමෝම දන්න ඉංග්‍රීසි සින්දුව මොකද්ද? ට්වින්කල් ට්වින්කල්. නෑනේ. ඒ හැමෝම දන්නේ. මේ ආච්චිලත් දන්නවා. හැපි බර්ත්ඩේ. ආයේ කියලා දෙනවනේ හිතන්න දෙන්න එපේ ළමයාට. හැපි බර්ත්ඩේ තමයි. හරිද? එහෙනම් කියන්න බලන්න සද්ද දාලා ටෝක් විත් චානු කියන්න බලන්න. ටෝක් විත් චානු. බොහොම ස්තුතියි. නම්බරේ 3. බලන්නකෝ වටිනාම තෑග්ගක් නේ හම්බෙලා තියෙන්නේ. හරි. ඊළඟට චමිලා. චමීද කතා කරන්නේ. කොහොමද කතා කරන්නේ? හරි. චමී කියන්න බලන්න ප්‍රශ්නේ කියවන්න බලන්න.
කුණු ලුණු කතාවට උත්තරේ දෙන්න. කුණු ලුණු නෙමෙයි කුණු ලුණු. කුණු ලුණු කතාවට උත්තර දෙන්න ඕන. හරිද? කුණු ලුණු කතාව මම කියන්නම්. අංකල් කෙනෙක් කුණු ලුණු එකතු කරනවා. හරිද? එතකොට කෙල්ලෙක් එනවා එතෙන්ට. එතකොට අංකල්ගෙන් කෙල්ල අහනවා අංකල් ඔය මොකද බං ඔය කුණු ලුණු එකතු කරන්නේ කියලා අහනවා. එතකොට අංකල් අහනවා කෝ බං උඹේ කොල්ලා කියලා අහනවා. එකම උත්තරේ දෙන්න ඕනේ. දෙන්නටම උත්තරේ එන්න ඕනේ. පැහැදිලිද ප්‍රශ්නේ ආයෙ කියන්නද? අංකල් කෙනෙක් කුණු ලුණු එකතු කරනවා. එතකොට කෙල්ලෙක් එනවා එතෙන්ට. කෙල්ල අහනවා අංකල්ගෙන් මාමේ ඔය මොකද බං ඔය කුණු ලුණු එකතු කරන්නේ? එතකොට අංකල් ප්‍රශ්නයක් අහනවා කෙල්ලගෙන් කෝ බං උඹේ කොල්ලා කියලා. එතකොට කෙල්ල උත්තරේ දෙනවා. එයාටත් උත්තරේ දෙනවා අංකල්ටත් උත්තරේ දෙනවා. කුණු කොල්ලද? කුණු කොල්ලා. එතකොට අංකල්ගෙන් අහනවා අංකල් ඔය මොකද බං ඔය කුණු ලුණු එකතු කරන්නේ? එතකොට අංකල් කුණු කොල්ලා කියලාද කියන්නේ උත්තරේ? දන්නේ හරි මම මේක කියලා දෙනවා. ප්‍රශ්නේ වටිනවද නැද්ද? වටිනවා ගොඩක් වටිනවා. ගොඩක් වටිනවා. එතකොට දැන් ඔයාට සාමාන්‍යයෙන් නිකම් බෑනේ මොන හරි කරන්න බෑ. මොනවද කරන්නේ? ටෝක් විත් චානු කූ කියාගෙන තුන් පාරක් අතන ඉඳන් එන්න. ගිලෙන්න. මෙහෙම ගත්තා. ටෝක් විත් චානු කූ කියාගෙන එන්න ඕනේ. එන්න. පාරක් එන්න. නෑ තුන් පාරක්. ප්‍රශ්නේ වටිනවද නැද්ද? ආයේ හොඳ ප්‍රශ්නයක්. ටෝක් කිච්චානු කූ කියන්න තුන්. තව ඇති හරි එන්න ළමයි එන්න. මේ මෙයාගේ තෑග්ග ගන්න බලන්න නමේ. ඔයාටත් මම බබෙක් ලබා දෙනවා. අප්පුඩියක් දෙන්න ළමයි. හරි. එතකොට ඒකට උත්තරේ තමයි ඌරට. දැන් කුණු ලුණු එකතු කරන්නේ මොනවටද? ඌරට. උඹේ කොල්ලකෝ ඌරට. හරිද? වටිනවද? හරි. එහෙනම් තව එකයි තියෙන්නේ කෝ. එතකොට ඔයාගේ ප්‍රශ්න තමයි ලොකුම ප්‍රශ්නේ. හරි. එහෙනම් කට්ටියටම දැනගන්න ඕනේ නේද? ඔක්කොම එකතු වෙලා ළඟට ගිහිල්ලා කියන්න ටෝක් විත් චානු. එහෙනම් ටෝක් විත් චානු channel එක හැමෝම බලන්න. උත්තරේ තමයි නෙල්ලි. නයන්නනේ. නයන්නද? අයන්න ඉන්නේ කිව්වේ. ඒකනේ. කො දෙන්න? මෙන්න ඔයාට ඔරලෝසුවක් හම්බ වෙනවා මේ මිස්ටර් ගුල්ෆි කඩෙන්. ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ අනුරාධපුර හන්දියේ තියෙනවා මිස්ටර් ගුල්ෆි කියලා කඩයක්. හොඳ අයිස්ක්‍රීම් කඩයක්. එයාලා ගාවට ගිහිල්ලා ගුල්ෆි කන්න පුළුවන්, අයිස්ක්‍රීම් කන්න පුළුවන්, ජූස් බොන්න පුළුවන් ඕන දෙයක් තියෙනවා. හරිද? මෙන්න එයාලා දෙන තෑග්ග තමයි. මොකද හිතෙන්නේ ඔයාට? සතුටුයි. අප්පුඩියක් ගහන්න ළමයි. කෝමි කාලා. ඉන්න බෑ හිත ගන්න බෑ. නෙල්ලි තමයි. නෙල්ලි තමයි. නෙල්ලි තමයි. නෑ අයන්නෙන් එන පළතුරු පහ. එක අන්නාසි, දෙක අඹ, අනෝදා. එතකොට ඊළඟ අලිපේර, ඊළඟට නෙල්ලි. නෙල්ලි කියන්නේ දෙමළ වචනයක්. හරිද? නෙල්ලි කියන්නේ දෙමළ. එතකොට අපි බෙහෙතට පාවිච්චි කරන නිසා අපි බෙහෙත් නෙල්ලි කියලා කියනවා. තේරුණාද? දෙමළ භාෂාවෙන් නෙල්ලි වලට මොනවද කියන්නේ? නෙල්ලිම තමයි. ඒ කියන්නේ නෙල්ලි කියන්නේ දෙමළ භාෂාවක්. සිංහලෙන් නෙල්ලි වලට කියන්නේ අතමුල. සිංහලයා අමතක වෙලා ඒ වචනේ. පැහැදිලිද? වටිනවද දැන්? වටිනව නේද? එහෙනම් හූ කියන්න බලන්න. හරි. එහෙනම් ළමයි බොහොම ස්තුතියි. සතුටුයි ගිහිල්ලා එන්නම්. බයි.